Hi guys, welcome back to our channel. ඉතින් එහෙනම් ආරාධනා කරනවා රැඳී සිටින අපිත් එක්ක වීඩියෝ ඉවර වෙනකම්ම. ඉතින් අපි අද ආව එළියට මේ ඔයගොල්ලෝ දකින්නේ ඇත්තටම අපි වෙන්දට හැමදාම සමයකට නාන්න එන ගඟක්. පේනව නේද? මුළු ගඟම මිදිලා. අපේ පොඩි ටික නම් අද ඔක්කොම ගඟ උඩ ඇවිද්දා. පේනව නේද? මුළු ගඟම සම්පූර්ණයෙන්ම මෙදිලා වුණාට අද ටෙම්පරේචර් එක නම් 10ක් වගේ තිබුණේ. සාමාන්‍ය ටෙම්පරේචර් එක -10-15ක් වගේ වෙලා ගිය වෙලාවට තමයි සම්පූර්ණයෙන්ම ගඟ මිදෙන්නේ. මේ ගඟ ඇත්තටම කැලයක් මැද්දේ තියෙන්නේ. මේක ඔයගොල්ලෝ ගොඩක් මගේ ෆොටෝස් වල වීඩියෝස් වලින් දැකලත් ඇති. අපි නිතරම එන තැනක්. මේ රටේ ඇත්තටම මේ වගේ තැන් හදලා තියෙනවා මිනිස්සුන්ට ඇවිල්ලා විවේකීව නිදහසේ ගත කරන්නම. පේනව නේද ඔයාලට? මුළු ගඟම මිදිලා මේ නාන්න පල්ලයට බහින තැන තමයි මේ තියෙන්නේ. ඒ හරියනම් එච්චරම ගණකමක් නැහැ වතුරේ. මේ බලන්නකො මගේ චුටි දෝනි මොකද කරන්නේ කියලා. එයා ඉස්කලින් ඉස්සෙල්ලිස්ස ඩාන්ස් කරනවා. එහෙනම් අපි නාම් කරන අද ඇවිදින්න එතන. අපි ඉතින් ලංකාවේ ඉන්නකොට මේ වගේ දේවල් දැකලා නැහැ නේ. ඒ නිසා මම හිතුවා ඇත්තටම මේ දේවල් කෙනෙක් දැක්කද ආස වෙයි කියලා. ඒ නිසායි මම මේ හැම දෙයක්ම වීඩියෝ කරලා ඔයගොල්ලන්ටත් අරගෙන ඉන්නේ. දකින්න මේ වගේ සීතල රටක මොන වගේද දේශගුණයක් තියෙන්නේ කියලා. මොකද අපි ලංකාවේ අපි දැකලා නැහැ මේ වගේ දේවල්. අද අපි ටෙනිස් ප්ලේ කරන්න කියලා හිතාගෙන ඉන්නේ. ඒකට අවශ්‍ය ටෙනිස් බෝල් එකත් අපි අරගෙන තමයි ආවේ. පේනව නේද එයාලගේ තියෙන නිදහස? මගේ දෝනි නම් ගොඩක්ම දක්ෂයි බැඩ්මින්ටන් ප්ලේ කරන්න. මොකද එයා බැඩ්මින්ටන් ක්ලබ් එකටත් සෙල්ලම් කරනවා මෙහි. මමත් ගොඩක් දේවල් ඉගෙන ගන්න එයාගෙන් තමයි. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙන බලාපොරොත්තු වෙමින් අද සමුගන්නම්. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. Life in Sweden with Dineshi.